මගේ අතේ තියෙනවා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 63යි 160 ඇලයිරක් 19 කියන නඩුවේ පිටපතක්. මේ නඩුව පවරලා තියෙන්නේ විත්තිකාරයෝ 3 දෙනෙක්ට එරෙහිව. විත්තිකාරයෝ 3 දෙනා තමයි ගාමිණී කීර්තිලාල් එක්කෙනෙක්, ශාන්ත පද්මකුමාර අනිත් එක්කෙනා, තව තුන්වෙනියෙක් ඉන්නවා. මේ తত্ত্বය සම්බන්ධයෙන් අපි වැඩිදුරටත් හොයලා බැලුවාම මේ ශාන්ත පද්මකුමාර කියන පුද්ගලයා, මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඔහුට ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක්ගේ රාජකාරියට බාධා කරලා අඩත්තේට්ටම් කරන්න උත්සාහ කරලා ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ගිහිල්ලා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව මාස 3ක සිරදඬුවම් නියම කළා. ඒ මාස 3 සිරදඬුවම අවුරුදු 5කට අත්හිටවනවා. එතකොට මේ වෙනකොට අත්හිට වූ සිරදඬුවමක් ලබන අධිකරණයෙන් වරදකරුවෙකුණු අපරාධකරුවෙක් තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඒ වගේම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විරුද්ධව පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතුව මේ අත්හිට වූ සිරදඬුවමෙන් බේරගන්න පොලිස්පතිවරයා කටයුතු කරනවද කියන සැකය අපිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ නඩුවේ පළවෙනි චෝදිතයා හැටියට ඉන්නේ ඇඹිලිපිටිය නගර සභාවේ වත්මන් නගරාධිපතිවරයා. ඒක හින්දා මේ රටේ ජනතාව මල්පැල කියලා හිතාගෙන ඡන්දෙ දුන්නේ. ඒක නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, ඔබ මේ රටේ ජනතාවගේ ඒ අදහසට පොඩ්ඩක් හරි ගරු කරනවා නම් ඔබ වහාම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඉල්ලාස් වෙන්න කියන්න. මොකද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔබ කියන ආකාරයේ ජනතාවට පොරොන්දු වෙච්ච ආකාරයේ මල් පැලයක් නෙවෙයි කියන කාරණය ඉතා පැහැදිලි.